හායි ප්‍රේස් බ්ලොගින් ලයිබ් YouTube channel එකට ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්න මම අද ඔයාලට අරගෙන ආවේ යමුතුම ආකාරයේ vlogs එකක්. ඒ තමයි කතුරු පුරුංගා මල් ටෙම්පරාදුව. මම ඔයගොල්ලන්ට මුලින්ම කියන්නම් කතුරු පුරුංගා මල් වල තියෙන පෝෂක පදාර්ථ මොනවද කියලා. එනම් යකඩ, කැල්සියම්, විටමින් A, විටමින් B, ඒ වගේම විටමින් C මේ කතුරු පුරුංගා මල් වල අන්තර්ගත වෙනවා. මෙන්න මේ කතුරු පුරුංගා මල් සිංහල ආයුර්වේද වෙදකමේදී හිස රදය, ඇස්පෙනීමේ දුර්වලතා හා අඳුරු බව, නාසය අවහිරවීම වැනි රෝගවලට ප්‍රතිකර්ම කිරීමටද යොදා ගන්නවා. දැන් මෙන්න මේ ආකාරයට තමයි කතුරු පුරුංගා මල් පිරිසිදු කරගන්න ඕනේ. ඒ කියන්නේ කතුරු පුරුංගා මලේ දලපතේ සුදු පාට කොටස විතරයි අපි ආහාරයට ගන්න. ඊතුරු කොටස ආහාරයට ගන්න බෑ. ඒ ආහාරයට ගැනීමෙන් ආහාරයේ තිත්ත රසයක් ගන්නවා. කතුරු පුරුංගා මල් ආහාරයට ගන්නවා නම් කතුරු පුරුංගා මල් වල මෙසේ පණුවන් සිටිනවාද කියලා බලා එම පණුවන් සිටින මල් ඉවත් කර හොඳ මල් පමණයි අපි ආහාරයට ගන්න ඕනේ. ඉන්පසුව අපි තාච්චියක් ගෙන ඒට පොල් තෙල් ස්වල්පයක් දමා විනාඩි 2-3ක් පමණ රත් කරගන්න. ඉන්පසුව හාල් වැස්සන් මිටවල් 2-3ක් පමණ එකතු කරගන්න. ඉන්පසුව කරපිංචා ඉති 2-3ක් පමණ එක් කරන්න. ඉන්පසුව ලොකු ලුණු ගෙඩි 2-3කුයි මාළු මිරිස් කරල් 2-3කුයි එකතු කර ඒ සියල්ලක්ම කලවම් කරන්න. ඉන්පසු කහ කුඩු කෑලි මිරිස් 3-5 කුඩු එක් කරන්න. ඉන්පසු රස අනුව ලුණු එක් කරන්න. ඉන්පසු එයට කතුරු මුරුංගා මල් එක් කරන්න. ඉන්පසු පියනකින් මසා විනාඩි 5-10ක් අතර කාලයක් තබා පිළිගන්වන්න.